ආයිබෝන් ඔබ සැමට මගේ දෙවැනි වීඩියෝවෙන් නැවතවරක් ඔබ සම්බන්ධ කර ගැනීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා. ඔබට මතක ඇති මගේ පළමු වීඩියෝවේ මම සඳහන් කළා ඉදිරියේදී තවත් වීඩියෝ දෙකක් ඉදිරිපත් කරන්න මම අදහස් කරනවා කියලා. එමෙන්ම ඔබට මතක ඇති මගේ පළමු වීඩියෝවෙන් ඉදිරිපත් කළේ අදාළ පියවර 7 දකුණත් සහ වමත් නීති උපයෝගී කරගෙන විනාඩි 1යි තත්පර 52කින් රූබික් ඇටය මම සම්පූර්ණ කරන ආකාරය. ඒ සමගම මම මේ වීඩියෝවේ කෙටියෙන් සඳහන් කළා දෙවැනි සහ තුන්වෙනි වීඩියෝ වලින් ඉදිරිපත් කිරීමට මම අදහස් කරන කාරණා පිළිබඳව. පළමුවන වීඩියෝවේ සඳහන් කළ ආකාරයට මෙම වීඩියෝවෙන් ඒ කියන්නේ දෙවෙනි වීඩියෝවෙන් මම අදහස් කරන්නේ රූපරාමු උපයෝගී කරගෙන දකුණත් සහ වමත් නීති නිවැරදිව යොදා ගනිමින් අදාළ පියවර 7 සරලව සම්පූර්ණ කරන ආකාරය ඔබට පැහැදිලි කරන්න. අපි පළමුවෙන්ම බලමු රූබික් ඇටය නිවැරදිව සාදා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු පියවර 7 මොනවාද කියලා. මම එය රූපරාමුවකින් පෙන්වන්නම්. මේ රූපරාමුවෙන් ඔබට පේනවා ඇති රූබික් ඇටය සම්පූර්ණ කිරීමට ගත යුතු පියවර 7 මොනවද කියලා. පළවෙනි පියවර කහ කොටුව වටා සුදු කතිරයක් සෑදීම. දෙවෙනි පියවර සුදු කතිරයේ යටපැත්තට යවා සුදු කොටුව වටා කතිරයක් සෑදීම සහ යටපැත්තේ සුදු කොටු සම්පූර්ණ කිරීම. ඒ සමගම පළමු පේළිය ඉබේටම සම්පූර්ණ වේ. තුන්වෙනි පියවර දෙවැනි පේළිය සම්පූර්ණ කිරීම. හතරවෙනි පියවර උඩ පැත්තේ කහ කතිරයක් සාදා ගැනීම. පස්වෙනි පියවර උඩ පැත්තේ කෝණ 4 පාට දෙවැනි පේළියේ කෝණ 4 පාටට සමාන කිරීම. 6 වෙනි පියවර කහ පැත්ත යටට යවා කහ කොටු සම්පූර්ණ කිරීම. 7 වෙනි පියවර ඒ කියන්නේ අවසාන පියවර සම්පූර්ණ කරන ලද කහ පැත්ත උඩට හරවා තුන්වෙනි පේළිය සම්පූර්ණ කිරීම. මේ පියවර 7 සම්පූර්ණ කරාට පස්සේ රූබික් ඇටය අනිවාර්යයෙන්ම සම්පූර්ණ වෙනවා. මේ පියවර 7 පහසුවෙන් මතක තබා ගන්න ඔබට පුළුවන් ක්‍රමයක් තමයි කඩදාසියක එය නිවැරදිව සටහන් කර ගැනීම. එසේත් නැත්නම් ඔබට පුළුවන් මේ රූපරාමුවේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන print out එකක් අරගෙන ඒක පාවිච්චියට ගන්න ඒ පියවර 7 මතක තබා ගැනීම සඳහා. මම නැවත වරක් ඔබට පියවර 7 ඔබට පෙන්වනවා. ඔබට පුළුවන් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන print out එකක් අරගෙන ධාරණය කරගන්න පියවර 7 මොනවද කියලා. හොඳයි. මේ රූපරාමුව නිතර නිතර ධාරණය කර ගැනීමෙන් ඔබට පහසු වෙනවා නිවැරදිව පියවර 7 ක්‍රමානුකූලව සම්පූර්ණ කරන්න. මේ පියවර 7 පිළිවෙලින් දකුණත් සහ වමත් නීති අනුසාරයෙන් සම්පූර්ණ කරන ආකාරය මෙම වීඩියෝවෙන් තව ටික වෙලාවකින් ඔබට දැක ගන්න පුළුවන්. අපි ඊළඟ රූපරාමුව ආශ්‍රයෙන් පැහැදිලි කරගනිමු දකුණත් සහ වමත් නීති දෙක පිළිබඳව. ඔබට පේනවා ඇති මේ රූප සටහනේ මේ තියෙන දකුණත් නීතිය මේ තියෙන වමත් නීතිය. දකුණත් නීතිය මේ ඊතල මාර්ගයෙන් කොහොමද රූබික් ඇටය හැසිරවිය යුත්තේ කියලා මේකෙන් පෙන්නනවා. වමත් නීතිය සඳහා රූබික් ඇටය හැසිරවිය යුතු ආකාරය මේ ඊතල වලින් පෙන්වුම් කරනවා. දැන් අපි මේ රූපරාමුව විස්තර කරොත්
මේකෙන් පෙන්වන්නේ අපි බලමු දකුණත් නීතිය ඉස්සෙල්ලා මොකක්ද කියලා. දකුණත් නීතියේදී රූබික් කැටේ දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට නැවතර බලමු. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට නැවතර මම පැහැදිලි කරන්නම්. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. ඔබට පුළුවන් මේ රූප රාමුවෙත් ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන print out එකක් අරගෙන මේක අධ්‍යයනය කරලා ධාරණය කරගන්න දකුණත් සහ වමත් නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ කොහොමද කියලා. වමත් නීතියේදී අපි කරන්නේ කැටේ මේ වම් පැත්ත වම උඩට උඩ දකුණට වම පහළට උඩ වමට. අපි නැවත වරක් බලමු. වම උඩට උඩ දකුණට වම පහළට උඩ වමට. අපි මේ නීති දෙක බලමු රූබික් කැටේ ආශ්‍රයෙන් කොහොමද කරන්න කියලා. පළමුව මේ කැටේ දකුණු පැත්ත, මේ කැටේ වම් පැත්ත. අපි බලමු ඉස්සෙල්ලා දකුණත් නීතිය කොහොමද කරන්න කියලා. දකුණත් නීතිය අපි කරන්නේ කැටේ දකුණු අත පැත්තෙන්. ඉස්සෙල්ලාම තියෙන්නේ දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. දැන් මේ රූප රාමයෙන් ඔබට පේනවා ඇති එක. අපි නැවත වරක් ඒක කැටේ හසුරවමු. මේ දකුණු පැත්ත දකුණත් නීතිය දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. නැවත වරක් බලමු. දකුණ උඩට උඩ වමට දකුණ පහළට උඩ දකුණට. ඒක තමයි දකුණත් නීතිය. අපි ඊළඟට බලමු වමත් නීතිය කොහොමද කැටේ හැසිරවිය යුත්තේ කියලා. මේ වම් පැත්ත අපි එතෙන්දි කරන්නේ වම උඩට උඩ දකුණට වම පහළට උඩ වමට. නැවත වරක් බලමු. වම උඩට උඩ දකුණට වම පහළට උඩ වමට. තව එක් වරක් බලමු. මේ වම් පැත්ත වම උඩට උඩ දකුණට වම පහළට උඩ වමට. ඒක තමයි වමත් නීතිය. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති ඒ නීති දෙක සඳහා කැටය හැසිරවිය යුතු ආකාරය. ඔබට ඉඩ ඇති සෑම අවස්ථාවකම මෙම නීති දෙක ප්‍රගුණ කරන්න. ඒ ඊටාත්ම ප්‍රයෝජනවත් වෙනවා රූබික් කැටය නිවැරදිව සම්පූර්ණ කිරීමේදී. පියවර 1 ඉඳලා පියවර 7 දක්වා ඔබට දකුණත් සහ වමත් නීති පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙන නිසා. මේ වීඩියෝව මේ දක්වා ඔබ පැහැදිලිව ධාරණය කරගත්තා නම් දැන් ඔබට යම්කිසි අවබෝධයක් තිබිය යුතුයි අදාළ පියවර 7 සහ දකුණත් සහ වමත් නීති පිළිබඳව. ඔබට ඒ අවබෝධය ඇති බව උපකල්පනය කරමින් මම ඊළඟට අදාළ පියවර 7 දකුණත් සහ වමත් නීති දෙක උපයෝගී කරගෙන පියවරෙන් පියවර රූබික් කැටය සම්පූර්ණ කරන ආකාරය පැහැදිලි කරන්නම්. දැන් බලමු අපි පළවෙනි පියවර. ඒ කියන්නේ කහ කොටුව වටා සුදු කතිරයක් සෑදීම කොහොමද කරන්න කියලා රූබික් කැටය ආශ්‍රයෙන්. දැන් මේ රූබික් කැටේ තියෙන පැති 6ක්. 2යි 4යි 6යි. ඔබ දන්නවා මේ පැති 6ක් තියෙනවා කියලා. මේකේ පැති 6ට අදාළ පාට 6ක් තියෙනවා. දැන් මේ පාට 6 අඳුනගන්නේ
මේ මැද කොටුව ඔබ දකින්න ඇති මෙතන මැද කොටුව කහ පාට. එතකොට මේ කහ පාටට අයිති පැත්ත තමයි මේ පැත්ත. කැටේ සම්පූර්ණ වෙනකොට මේ පැත්ත සම්පූර්ණයෙන් කහ පාට විය යුතුයි. අපිට කියන්න පුළුවන් මේක මැද්ද කොටුව මූලස්ථානය කියලා. අපි සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන් කතා කරනවා නම් මේක මේ මූලස්ථානය කහ පාට මූලස්ථානය මේක වටා තමයි මේ ඉතුරු කැට කොටු අට සම්පූර්ණ කළ යුත්තේ. ඒ වගේම මේ පැත්ත බලමු තැඹිලි පාට. මේ පැත්ත සම්පූර්ණයෙන්ම තැඹිලි පාටෙන් සම්පූර්ණ විය යුතුයි. මැද්දේ කොටුවට අදාළ පාට තමයි මේ වටේට තියෙන්නේ තිබිය යුත්තේ. එතකොට කැටේ සම්පූර්ණ වෙනකොට මේ වටේ තියෙන කොටු අටම මේ කැටයට මේ කොටුවට සමාන විය යුතුයි. මේ තියෙන සුදු පැත්ත මේ සුදු කොටුව වටා ඉතුරු සුදු කොටු ටික සම්පූර්ණ විය යුතුයි කැටේ සම්පූර්ණ වෙනකොට. මේ රතු පැත්ත රතු පාට මූලස්ථානයේ මේක වටේ කොටු අට සම්පූර්ණ වෙන්න ඕන රතු පාටෙන්. එතකොට තමයි මේ රතු පැත්ත සම්පූර්ණ වෙන්නේ. මේ නිල් පාට පැත්ත ඒ වගේමයි. මේ කොළ පාට පැත්ත ඒ වගේමයි. එතකොට පළවෙනි පියවර තියෙන්නේ කහ කොටුව වටා සුදු කතිරයක් සෑදීම. අපි හරවගත්තා මේ සුදු කහ පාට කොටුව තියෙන පැත්ත. මේ කහ පාට කොටුව වටේට සුදු කතිරයක් කියන්නේ මෙන්න මේ හතර. කතිරය කියන්නේ මෙහෙම මේ හතර සුදු පාටෙන් සම්පූර්ණ කරගන්න ඕන. මොකද සුදු පාට තියෙන තැන් වල මේ තැන් වල තියෙන අපි ඒ තැන් වල තියෙන සුදු පාට හතරක් මෙන්න මේ තැන් හතරට ගෙනියන්න ඕන. එතකොට තමයි සුදු පාට කතිරේ සෑදෙන්නේ. අයි බලමු. මෙන්න මෙතන තියෙන සුදු එකක්. මේ සුදු එක කොහොමද අපි මේ හතරෙන් එකට ගෙනියන්නේ කියලා. දැන් මේ ඔබට මේක දිහා බැලුවහම පේනවා මොන දිශාවටද කැරකිය යුත්තේ කියලා මේ සුදු කොටුව මේ තැන් වලින් එකට එන්න. මේක මෙතෙන්ට ගන්න එක පහසුයි. මේ සුදු කොටුව මේක එකපාර කැරකුවාම ඉබේටම ඔන්න එතන සම්පූර්ණ වුණා. දැන් තව කොටු 3ක් තියෙනවා සුදු පාටින් සම්පූර්ණ කරන්න. දැන් මෙතන තව එකක් තියෙනවා. ඒකත් අපිට පුළුවන් මේ අතර කැරකුවාම දැන් ඔබට පේනවා ඇති ඒ කොටුව සම්පූර්ණ වුණා. දැන් මෙතන කොටු දෙකක් සම්පූර්ණ වෙලා තියෙන්නේ. දැන් අපි තා බලමු. මෙතන එකක් තියෙනවා මේ යට පැත්තේ. දැන් එයා ගේන්න ඕන මේ තැන් දෙකෙන් එකකට. අපි මේ පැත්තට කරකවා ගනිමු ඒ සුදු පාට තියෙන තැන. කරලා මේක මෙතෙන්ට ගන්න නම් අපිට මෙහෙම රවුන්ඩ් දෙකක් කැරකුවාම ඒ සුදු කොටුව මෙතෙන්ට එනවා. දැන් අපිට පේනවා ඇති සුදු කොටු 3ක් සම්පූර්ණයි. මේක අමාරු දෙයක් නෙමෙයි. ඒ තියෙන දිශාව බලලා කැටේ කරකවන එක තමයි තියෙන්නේ. මේ පැත්ත නිවැරදි පැත්තට. දැන් මෙතන එකක් තියෙනවා. ඒකත් මම දැන් මෙහෙම කරකවලා ගත්ත මෙතෙන්ට. මේක මෙතෙන්ට යවන්න නම් මෙහෙම එකරවම කරකවනවා. දැන් ඔබට පේනවා ඇති පැහැදිලිව සුදු කතරේ අපි හදලා අවසానයි. කහ කොටුව වටා සුදු කතරේ සෑදීම. දැන් ඒක සම්පූර්ණයි. ඒ පළවෙනි පියවර දැන් අපි සම්පූර්ණ කරා. දෙවෙනි පියවර සුදු කතරය යටපැත්තට යවා සුදු කොටුව වටා කතරයක් සෑදීම සහ යටිපැත්තේ සුදු කොටු සම්පූර්ණ කිරීම. ඒ සමගම පළමු පෙළ ඉබේටම සම්පූර්ණ වේ. අපි දැන් බලමු සුදු කතරේ යටපැත්තට යවලා සුදු කොටුව වටා කතරයක් සාදගන්නේ කොහොමද කියලා. දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ කොටු හතර මෙන්න මේ පැත්ත මේ සුදු කොටුව වටා මේ හතර ගේන්න ඕන මේ පැත්තට. මේ හතර මේ යට පැත්තට ගේන්න ඕන. අපි ඒක කරන ආකාරයක් තියෙනවා. මෙතෙන්දි මතක තියාගන්න ඉතාමත්ම වැදගත්. මේ හැම සුදු කොටුවකටම අදාළ පාටක් තියෙනවා මේ පැතිවල. දැන් මේ උදාහරණයකට මේ සුදු කොටුවට අදාළ පාට රතු පාටක් තියෙනවා. අනිත් පාට. මේ සුදු කොටුවට තියෙනවා තැඹිලි පාට. මේ සුදු කොටුවට අදාළ පාටක් තියෙනවා නිල් පාට. මේ සුදු කොටුවට අදාළ පාටක් තියෙනවා කොළ පාට. දැන් අපි මෙතෙන්දි කරන්න ඕන මෙන්න මේ අපි ඉස්සෙල්ලා මෙන්න මේ සුදු එක අපි මේ යටපැත්තට යවමු. එතකොට අපිට කරන්න වෙනවා මේ සුදු කොටුවට අදාළ පාටට සමාන දෙවෙනි පෙළියේ තියෙන අර මූලස්ථානය කියලා මම කිව්වේ ඒ කොටුව ගේන්න ඕන කරකවලා. දැන් අපි මෙහෙම කරකවමු. දැන් තියෙන ඔරෙන්ජ් මේ තැඹිලි පාටක් ආවේ.
ඒක හරියන්නේ නැහැ. මෙතෙන්ට කොළ පාට එන්න ඕන මැද්දේ අර මූලස්ථාන කොටුව. තා රවුමක් කරකවමු යට කැට දෙකම එකට අල්ලලා. උන්න දැන් කොළ පාට මෙතෙන්ට ආවා. දැන් මේ දෙක සමානයි. දැන් අපිට පුළුවන් මේ සුදු කොටුව මේ පහළට යවන්න. මේ සුදු කොටුව වටා අපි දැන් කතරේ සාදාන්න යන්නේ. දැන් අපිට මේක යවන්න පුළුවන්. මොකද මේ දෙක දැන් අපි සමාන කරගත්තා. දැන් මේක කරවමක් කරකව මෙතෙන්ට ආවා. තව රවුමක් කරකවහම මෙතෙන්ට ආවා. දැන් මොන අපි එක සුදු කොටුවක් මෙතන තිබුණ එක මෙහෙට යවුවා. යවනකොට අර මෙන්න මේ දෙක සමාන කරලා තමයි යවන්න ඕන. දැන් ඊළඟ එක බලමු. මේ සුදු කොටුවට අදාළ පාට නිල් පාට. දැන් මෙතන තියෙන රතු ඒක හරියන්නේ නැහැ. අපි නිල් පාට එනකම්ම කැටේ කරකවන්න ඕන. ඕන දැන් නිල් පාට ආවා. නිල් පාට මූලස්ථානයේ එතෙන්ට ආවා. දැන් මේක සමානයි. දැන් මේක අපිට යවන්න පුළුවන් මෙතෙන්ට. මම අර ඉස්සෙල්ල කරා වගේ මෙහෙම දෙපාරක් කරකවන්න. එතකොට මේ සුදු කොටුව මෙතෙන්ට ආවා. දැන් මෙන්න තව දෙකක් තියෙනවා. ඒ දෙකේදී අපි බලමු. දැන් මේ කොටුව. මේ කොටුව රතු පාට මේ සුදු කොටුවට අදාළ පාට රතු පාට. හැබැයි මෙතන තියෙන කොළ පාට ඒක හරියන්නේ නැහැ. අපි කැටේ කරකවනවා. දැන් රතු පාට මූලස්ථානයේ එතෙන්ට ආවා. දැන් මේ දෙක සමානයි. දැන් අපිට මේකත් යවන්න පුළුවන්. ඊට පහසුවෙන් අර ඉස්සෙල්ල කරා වගේ 1යි 2යි. එතකොට මෙතෙන්ට ආවා. දැන් කැට 3ක් අපි මෙතෙන්ට යවලා මේ පැත්ත සම්පූර්ණ කරලා තියෙන්නේ කැට 3කින්. තව එක කැටයක් යවන්න ඕන. මෙන්න මේ කැටය. ඒ කැටය යවන්න අපි මෙතෙන්ට ගේන්න ඕන තැඹිලි පාට මූලස්ථානයේ මැද කොටුව. රතු නිල් ඕන් දැන් තැඹිලි පාට මෙතෙන්ට ආවා. දැන් මේ දෙක සමානයි. දැන් අපිට පුළුවන් මේ සුදු කොටුව මෙතෙන්ට යවන්න. අර ඉස්සෙල්ලා වගේම රවුන්ඩ් දෙකක් කරකවන්න. ඕන්න දැන් ඒක ඒ පියවරේ අණු පියවර සම්පූර්ණ වුණා. ඒ කියන්නේ සුදු කොටුව වටා සුදු කතරයක් සාදා ගැනීම. දැන් මේ සුදු කතරය අපි හදලා අවසන්. දැන් ඊළඟට ඒ දෙවෙනි පියවරේම තියෙනවා මේ සුදු කොටුව සුදු කතරේ වටා තියෙන අනිත් කොටු ටික සම්පූර්ණ කිරීම. අපිට මේ දෙවෙනි පියවරේ අණු කොටසක් විදියට අණු පියවරක් විදියට අපිට මෙන්න මේ කොටු හතරත් සුදු පාටෙන් සම්පූර්ණ කරන්න සිද්ධ වෙනවා. දැන් තියෙන එක තැන්වල මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා දැන් මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා. මේ හතර අපි මෙන්න මේ තැන් හතරට ගෙනියන්න ඕන. ගෙනලා මේ පැත්ත සුදු පැත්ත සම්පූර්ණයෙන්ම හදා ගන්න ඕන ඉස්සෙල්ලා. ඒක හැදෙනකොට ඉබේටම මෙන්න මේ පළවෙනි පේලියත් ඉබේටම සම්පූර්ණ වෙනවා. අපි බලමු කොහොමද ඒ පියවර සම්පූර්ණ කරන්න කියලා. අණු පියවර. දැන් මෙන්න මේ සුදු ගන්න. මේ සුදු එක මෙහිදී මතක තියාගන්න ඕන ප්‍රධාන කාරණයක් තමයි මේ සුදු කොටුව පල්ලෙහාට ගේනකොට හැම වෙලෙම අපි බලන්න ඕන මේ සුදු කොටුවේ තියෙන අනිත් පාට දෙක මොකක්ද කියලා. දැන් මේ සුදු කොටුවේ තියෙන නිල් පාටයි රතු පාටයි. එතකොට අපි බලන්න ඕන දෙවෙනි පේලියේ මේ මූලස්ථාන කොටුව. මූලස්ථාන කොටුව හැම වෙලෙම තියෙන දෙවෙනි පේලියේ මූලස්ථාන කොටුව මේ දෙපැත්තෙන් මේ පාට දෙක මේ දෙපැත්තේ එක පැත්තක හරි තියෙන්න ඕන. නිල් පාට මේ මූලස්ථානයේ මෙතන තියෙන්න ඕන. රතු පාට මෙතන තියෙන්න ඕන. එහෙම නැත්නම් රතු පාට මෙතන තියෙන්න ඕන. නිල් පාට මෙතන තියෙන්න ඕන. මේ දෙක මාරු වුණාට කමක් නැහැ. හැබැයි මේ පාට දෙක මෙන්න මේ මැද්දේ කොටු දෙකට සමාන වෙන්න ඕන. දෙපැත්ත මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. දැන් අපි මෙතන බලමු. මෙතන නිල් පාට තියෙනවා. මේ නිල් පාට නැහැ දෙපැත්තේ. මෙතන කොළ පාට තියෙන රතු පාට තියෙන. හැබැයි රතු පාට එක තියෙනවා මේ පැත්තේ. ඒ වුණාට නිල් පාට නැහැ. දැන් අපි එතෙන්දි කරන්නේ මේ පාට දෙක සමානව එනකන් අපි මේ කැටේ කරකවන්න ඕන. මොන දැන් බලන්න ඕන අපිට පියවර ඉදිරියට යන්න පුළුවන්. මොකද නිල් පාට තියෙන මෙතන මේ පැත්තේ නිල් පාට තියෙන මැද්දේ කොටුවේ රතු පාට තියෙන මෙතන රතු පාට මෙතන මැද්දේ කොටුවේ තියෙනවා. දැන් අපිට පුළුවන් මෙන්න මේ සුදු කැටේ මේ සුදු කොටුව මෙතෙන්ට ගේන්න පුළුවන්. එතෙන්දී අපි කරන්නේ මතක තියාගන්න දකුණත් නීතිය කරන්න ඕන මේ සුදු කොටුව මෙතෙන්ට ඇවිල්ලා නිල් පාට එක මෙතෙන්ට ඇවිල්ලා රතු පාට එක මෙතෙන්ට එනකම්. මං කිව්ව පළවෙනි පේලිය සම්පූර්ණ වෙනවා කියලා ඉබේටම. එතකොට දැන් අපිට තියෙන්නේ දැන් මෙතන මේකනේ අපි ගේන්නේ අපි මේක මෙහෙම තියාගෙන දකුණත් නීතිය කරනවා. සුදු කොටුව පහළට එනකම්. තාම ආවේ නෑ.
තාම ආවේ නෑ. තවත් නෑ. තවත් ආවේ නෑ. ආන්න දැන් ඔබ දකින්න ඇති අර මෙතන තියෙන නිල් පාට කොටුව මෙතෙන්ට ආවා, රතු පාට කොටුව මෙතෙන්ට ආවා, සුදු කොටුව මෙතෙන්ට ආවා. දැන් ඒ වගේම බලමු අපි තව සුදු කොටු කොහෙද තියෙන්නේ කියලා. මෙන්න මෙතන සුදු කොටුවක් තියෙනවා. මේ සුදු කොටුවට අදාළ පාට දෙක තමයි නිල් පාටයි තැඹිලි පාටයි. දැන් අපි ඉස්සෙල්ල කරා වගේ මෙන්න මේ මැද්දේ කොටු දෙකේ බලන්න ඕන මේ පාට දෙක තියෙනවද කියලා. තැඹිලි පාට තියෙනවා මෙතන. හැබැයි නිල් පාට නෑ මෙතන. අපි ඒක නිසා මේ කැටේ රවුමක් කරකවලා බලමු. දැන් ඒත් නෑ මෙතන තැඹිලි පාට මේක පැත්තකවත් නැහැ. නිල් පාටත් එක පැත්තකවත් නැහැ. දැන් අපි තව රවුමක් කරකවලා බලනවා. නිල් පාට තියෙනවා. තැඹිලි පාට නැහැ මෙතන රතු පාට තියෙන්නේ. ඒකත් හරියන්නේ නැහැ. අපි තව රවුමක් කරකවමු. ඔන්න දැන් හරි. ඔබට පේනවා ඇති තැඹිලි පාටට මෙතන තැඹිලි පාට මැද්දේ කොටුව තියෙනවා. මූලස්ථාන කොටුව. නිල් පාටට මේ නිල් පාට මැද්දේ කොටුව මූලස්ථාන කොටුව තියෙනවා. දැන් අපිට පුළුවන් අර ඉස්සෙල්ලා වගේම දකුණත් නීතිය කරන්න මේ තැඹිලි පාට කොටුව මෙතෙන්ට එනකන් නිල් පාට කොටුව මෙතෙන්ට එනකන් සුදු කොටුව ඉබේටම මෙතෙන්ට එනවා. අපි කරමු දකුණත් නීතිය ඉස්සෙල්ලා වගේම. දැන් ආව මේ සුදු කොටුව මෙතෙන්ට ආවා. තැඹිලි කොටුව මෙතෙන්ට ආවා. නිල් පාට කොටුව මෙතෙන්ට ආවා. දැන් බලමු තවත් සුදු කොටුවේ වගේ මොනවද තියෙන්නේ කියලා. මෙන්න මෙතන එකක් තියෙනවා. සුදු පාට කොටුව ඒකට අදාළයි තැඹිලි පාටයි කොළ පාටයි. අපි ඉස්සෙල්ලා වගේ බලන තැඹිලි කොළ මේ දෙපැත්තේ තියනවාද කියලා. දැන් මෙතන තියෙන රතු මේකේ රතු නෑ. නිලුත් නෑ. ඒකට අපිට බෑ එතන මේ සුදු කැටේ මෙතෙන්ට ගෙනියන්න. යට පැත්තට. දැන් අපි රවුමක් කරකවලා බලමු. දැන් කොළ පාටයි තැඹිලි පාටයි මෙතන තැඹිලි පාට තියෙනවා. හැබැයි මෙතන තියෙන නිල් පාට. මේ මැද්ද මූලස්ථාන කොටුවේ. අපි ඒක නිසා මේ දෙක සමාන නැහැ මේ දෙකට. මැද්ද කොටු දෙකට. ඒක නිසා අපිට මෙතනත් ඒක කරන්න බෑ, යවන්න බෑ. අපි තව රවුමක් කරකවලා බලමු. ඔන්න දැන් අපිට පුළුවන් කරන්න ඔබට පේනවා ඇති කොළ පාටට මෙතන කොළ පාට තියෙනවා, තැඹිලි පාටට මෙතන තැඹිලි පාට තියෙනවා. මේ මැද්ද කොටු දෙක මේ පාට දෙකට සමානයි. දැන් සුදු කොටු අපිට මෙතෙන්ට යවන්න පුළුවන්. එතෙන්දිත් කරන්නේ අර ඉස්සෙල්ලා වගේම දකුණත් නීතිය කරන එක. තාම ආවේ නෑ. තාම නෑ. මොකද කොළ පාට ආවට මෙතන තැඹිලි පාට ආවේ නෑ. අන්න දැන් ආවා. අපිට පේන ඇති කොළ පාට උඩ තිබුණ කොළ පාට මෙතෙන්ට ආවා. කියන්නේ මේ කොටුවට සමාන පාට. තැඹිලි එක මෙතෙන්ට ආවා. සුදු කොටුව මෙතෙන්ට ආවා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ එක කොටුවයි සම්පූර්ණ කරන්න. අපි බලමු මේ සුදු කොටුව කොහෙද තියෙන්නේ කියලා. මෙතන තියෙන්නේ. දැන් අපි කරන්නේ මේ සුදු එක මෙතෙන්ට යවන නිසා මේ කරකවලේ ඒ පැත්තට හරව ගන්න ඕනේ. ඒ කෙලින් මේ සුදු කොටුව එන්න ඕන අන්තිම කොටුව කරනකොට අනිවාර්යයෙන්ම ඒ කෙලින් එන්න ඕන. අනික් කොටුවලත් එහෙම තමයි. මේ සුදු කොටුව යට පැත්තට අදාළ යවන තැනට අදාළ ඒ කෙලින් තියාගන්න ඕන. දැන් මෙතෙන්දී තියෙන්නේ අපිට දැන් අපිට පේනවා ඇති මෙතන ඉබේටම කොළ පාට තියෙනවා. මෙතන රතු පාට මෙතන තියෙනවා. මේ සුදු එක මෙතෙන්ට යවන්න ඕන. දැන් අපි දකුණත් නීතිය කරමු. දැන් අපි දැක්කනේ ඒ රතු පාට මෙතෙන්ට ආවා. කොළ පාට එක මෙතෙන්ට ආවා. සුදු කොටුව මෙතෙන්ට ගියා. දැන් සුදු පැත්ත සම්පූර්ණයි. පළවෙනි පේලියත් සම්පූර්ණයි. මං කිව්වේ ඉබේට මේක සම්පූර්ණ වෙනවා කියලා. ඒ පියවර බලන්න මේ රූපරාමුවේ සුදු කතිරේ යටපැත්තට යවා සුදු කොටුව වටා කතිරයක් සෑදීම සහ යටපැත්තේ සුදු කොටුව සම්පූර්ණ කිරීම. ඒ සමගම පළමු පේලිය ඉබේටම සම්පූර්ණ වේ. දැන් අපි ඒ දෙවෙනි පියවරත් සම්පූර්ණ කළ අවසන්. සුදු පැත්ත සුදු මෙතන කතරයක් හදලා සුදු කොටුව සම්පූර්ණ කරා. එතකොට ඉබේටම පළවෙනි පේලියත් සම්පූර්ණ වුණා. හරි. දැන් අපිට ඊළඟට කරන්න තියෙන ඊළඟ පියවර දෙවෙනි පේලිය සම්පූර්ණ කිරීම. ඒ කියන්නේ තුන්වෙනි පියවර.
දෙවෙනි පේලිය සම්පූර්ණ කිරීම. දෙවෙනි පේලිය සම්පූර්ණ කරනකොට මතක තබා යුතු ඉතාම වැදගත් කාරණාවක් තියෙනවා. මේ දෙවෙනි පේලියේ හිස්ටැන් දැන් මේ පැත්තේ කොළ පාටෙන් සම්පූර්ණ වෙන්න ඕන මේ පැත්ත. මේ පැත්ත තැඹිලි පාටෙන් සම්පූර්ණ වෙන්න ඕන. මේ පැත්ත නිල් පාටෙන් සම්පූර්ණ වෙන්න ඕන. මේ පැත්ත රතු පාටෙන් සම්පූර්ණ වෙන්න ඕන. ඒතකොට මේ හිස්ටැන් මෙන්න මේ හිස්ටැන් පුරවන්න ඕන මෙන්න මේ උඩ තියෙන කොටු හතරෙන්. අපි දැන් මේ පැති වලට ගේන්නේ මෙන්න මේ උඩ තියෙන කොටු හතර. හැබැයි මේකෙදි මතක තියාගන්න ඕන ප්‍රධානම කාරණේ තමයි මේ අවස්ථාවේදී අපි කහ පාට සම්පූර්ණයෙන් අමතක කරන්න ඕන. මොකද අපි කහ පාට ගේන්නේ මෙන්න මේ පැත්තට. මේ කහ මූලස්ථානේ තියෙන්නේ. ඒක නිසා කහ පාට මෙහි අපිට කොහොමදත් අදාළ වෙන්නේ නැහැ. අපිට අදාළ වෙන්නේ අනිත් පාට ටික. දැන් අපි මේ උඩ තියෙන පාට හතරෙන් මේ කහ පාට අපි යවන්නේ නැහැ. මේ ගේන්නේ නැහැ දෙවෙනි පේලියට. මෙන්න මේ පාට තුන මේ මැද්දේ තියෙන කොට්ටු තුන අපි ගේන්න ඕන මේ අදාළ පැති වලට. දැන් එතෙන්දී අපි කරන්නේ දැන් උදාහරණයකට මේ කොටුවට අදාළ අර ඉස්සෙල්ලා වගේම අදාළ පාටක් තියෙනවා මේ පැත්තෙන්. දැන් මේ රතු කොටුව ගන්න උදාහරණයකට රතු කොටුවට අදාළ පාටක් තියෙන කොළ පාට. මේ රතු කොටුවට අදාළ පාට කහ පාට. හැබැයි කහ පාට තියෙනවා නම් මෙතන අපිට මේ කැටේට මුකුත් කරන්න බෑ මේ අවස්ථාවේදී. පසුවේ පුළුවන් කැටේ සකස් වෙනවා ඉබේටම. නමුත් දැන් අපිට මුකුත් කරන්න බෑ කහ පාට මෙයාට සම්බන්ධ නිසා. මෙතනත් මේ කහ පාටට කොළ පාට සම්බන්ධ නිසා මේක මුකුත් කරන්න බෑ මේ අවස්ථාවේදී. මෙතන කහ පාට කොහොමදත් මොනවත් කරන්න බෑ. දැන් අපිට පුළුවන් වෙන්නේ මෙන්න මේක මෙන්න මේ රතු පාට එක මෙන්න මෙතෙන්ට හරි මේ රතු පාට මූලස්ථානය මෙතන තියෙන්නේ. මෙතෙන්ට හරි මෙතෙන්ට හරි මේ තැන් දෙකෙන් එකකට මේ රතු පාට අපිට යවන්න පුළුවන්. අයි බලමු මේ කොහොමද කරන්න කියලා. ඒකෙදිතර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රතු පාටට අදාළ පාට කොළ පාට. එතකොට මෙන්න මේ කොළ පාට මූලස්ථානයේ අපි අර ඉස්සෙල්ලා කරා වගේම කරකවල ගේන්න ඕන. සමාන කරගන්න. අන්න දැන් කොළ පාට ඔබට පේනවා ඇති. මම කරකවල මෙහෙම ගත්ත මෙතෙන්ට කොළ පාට. මේ කියන්නේ මේ කොළ පාට එකට මේ මැද්ද කොටුව සමාන වෙන්න ඕන මේ පාටට. දැන් ඔන්න රතු පාට එක තියෙනවා. අපි රතු පාට එක යවන්න ඕන මේ රතු පාට පැත්තට. මේ පැත්තට මේ තැන් දෙකෙන් එකකට මේක අපි ගේන්න ඕන. මේ රතු එක. එතකොට අපි මතක තියාගන්න දැන් මේ රතු තියෙන මේ පැත්තේ මේ තියෙන මැද්ද කොටුව මේ අදාළ පැත්ත රතු මේ පැත්ත මෙහා ගේන්න ඕන මෙතෙන්ට හරි මෙතෙන්ට හරි. අපි මෙතෙන්දි කරන්නේ හොඳට මතක තියාගන්න මේ රතු පාට එක විරුද්ධ දිශාවට මේ උඩ පේලියෙන් කරකවන්න ඕන. දැන් මේ පැත්තට එන්න ඕනාට අපි මේක විරුද්ධ දිශාවට මේ වගේ කරකවල ගන්න ඕන. දැන් රතු තියෙන්නේ මේ පැත්තේ මේ අපි ගෙනියන්න ඕන කොටුව තියෙන්නේ විරුද්ධ දිශාවේ. ඒක මේ තැන් දෙකෙන් එකට අපි ගේන්න ඕන. දැන් මෙතෙන්දී අපි කරන්නේ දැන් මේ පැත්ත වම් පැත්ත නිසා කියන්නේ මේ පැත්ත වම මේ රතු වෙන්න ඕන වම් පැත්තට නිසා අපි වමත් නීතිය එකපාරක් කරනවා. කළා මේ රතු කැටේ එන්න ඕන මෙතෙන්ට නිසා අපි මේ පැත්ත අපේ මූණට හරවගෙන මූණතට හරවගෙන දකුණත් නීතිය එකපාරක් කරනවා. අන්න දැන් අපි දැක්කා මේ රතු පාට එක දැන් මෙතන නෑ. ඒක මෙතෙන්ට ආවා. ඊළඟට බයි බලමු තව කැට තියනවාද කියලා. ඒ වගේ මෙන්න තව කැටයක් තියෙනවා. කහ පාට සම්බන්ධ වෙච්ච නැති තව කැටයක් තියෙනවා. තව කොටුවක් තියෙනවා. මේ කොටුවේ තියෙන තැඹිලි පාටයි නිල් පාටයි. ඒකට අපි මෙතෙන්දී අර ඉස්සෙල්ලා කරා වගේම මේ නිල් පාටට අදාළ අර මූලස්ථාන කොටුව කරකවල මෙන්න මෙහෙම ගන්න ඕන. දැන් මේක මේ මැද්ද කොටුවට සමාන වුණා. දැන් මෙතෙන්දී අර මම ඉස්සෙල්ලා කරා වගේ හැම වෙලෙම මෙයා යන්න ඕන පැත්තට විරුද්ධ පැත්තට හරව ගන්න. දැන් මෙයා මේ තැඹිලි පාට කොටුව මෙතෙන්ට එන්න ඕන. අපි වම් පැත්ත නිසා අපි මෙයා විරුද්ධ පැත්තට දකුණු පැත්තට කරකවල ඒක යවන්න ඕන. දැන් වම් පැත්තට එන්න ඕන නිසා අපි ඉස්සෙල්ලා කරා වගේ මේ පැත්ත වම නිසා වමත් නීතිය එකපාරක් කරනවා. ඊළඟට මේ යන්නේ වම් පැත්තට නිසා වම් පැත්ත අදාළ පැත්ත තැඹිලි පාට පැත්ත මූණට හරවගෙන දකුණ නීතිය එකපාරක් කරනවා. දැන් ඔබ දැක්කා මේ තැඹිලි පාට එක මේ පැත්තට ආවා. දැන් බලන්න තවත් තියෙනවද කියලා. තවත් මේ තව එකක් තියෙනවා. කොළ පාට එක. කොළ පාටයි තැඹිලි පාටයි.
දැන් තැඹිලි පාට අදාළ මේ මූලස්ථාන කොටුව ඉබේටම ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි කොළ පාට යවන්නේ මේ පැත්තට වම් පැත්තට. මේ තියෙන කොළ පාට මූලස්ථානය. එතකොට අපි මේ කොළ පාට ටික ඉස්සෙල්ලා වගේ විරුද්ධ දිශාවට කරකවන්න. කරකවලා මේ වම් පැත්තට නිසා එන්න ඕන මෙතෙන්ට නිසා වම් පැත්තේ වමත් නීතිය එකපාරක් කරන්න. වම් පැත්ත නිසා මේ කොළ පාට කොටුව ගේන්න ඕන වම් පැත්තට නිසා අපි වම් පැත්ත කොළ පාට පැත්ත අපේ මූණට හරවගෙන දකුණත් නීතිය එකපාරක් කරනවා. දැන් ඔබ දැක්කා මේ කොළ පාට එක මෙතෙන්ට ආවා. දැන් මේ කොළ පාට දෙවෙනි පේලියේ කොළ පාට පැත්ත සම්පූර්ණයි. තැඹිලි පාට පැත්ත සම්පූර්ණයි. නිල් පාට පැත්ත සම්පූර්ණයි. දැන් තව එකක් තියෙනවා. මෙන්න මෙතෙන්ට එන්න ඕන රතු පාට. අයි බලමු ඒක කොහොමද කරන්න කියලා. දැන් මෙන්න මෙතන තව එකක් තියෙනවා අපිට මෙන්න මේ රතු එක අපිට මෙතෙන්ට ගේන්න පුළුවන්. මේ නිලයි රතුයි මෙතන තියෙන්නේ. දැන් මෙතනත් ඉස්සෙල්ලා වගේ කහ පාට නැති නිසා මේ රතු පාටට අදාළ මූලස්ථාන පැත්ත එතෙන්ට ගේන්න පුළුවන්. අපි කලින් කරා වගේ මේ රතු පාට පැත්ත එතෙන්ට ආවා. ඊට පස්සේ අපි කරන්නේ මේ නිල් පාට පැත්ත තියෙන වම නිසා අපි මෙහා විරුද්ධ පැත්තට කරකවනවා. කරකවලා මේක වම් පැත්තට එන නිසා අපි වමත් නීතිය එකපාරක් කරනවා. මේ නිල් පාට පැත්ත තියෙන වම් පැත්ත නිසා අපි ඒක අපේ මූණට හරවගෙන දකුණත් නීතිය එකපාරක් කරනවා. උන දැන් ඔබට පේනවා ඇති දෙවෙනි පේලියත් සම්පූර්ණ වුණා. කොළ පාට, තැඹිලි පාට, නිල් පාට, රතු පාට. දැන් පළවෙනි පේලිය සම්පූර්ණයි, දෙවෙනි පේලිය සම්පූර්ණයි, සුදු පාට පැත්ත සම්පූර්ණයි. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ තුන්වෙනි පේලිය සම්පූර්ණ කරලා උඩ පැත්ත කහ පාටෙන් සම්පූර්ණ කරන්න. දැන් අපි දෙවෙනි පේලියත් සම්පූර්ණ කළා. සුදු පාට යටපැත්ත සම්පූර්ණ කළා. පළවෙනි පේලිය ඉබේටම සම්පූර්ණ වුණා. දෙවෙනි පේලියත් සම්පූර්ණ කළා. තුන්වෙනි පියවර ඒ කියන්නේ දෙවෙනි පේලිය සම්පූර්ණ කිරීමේදී ඉදිරියට ගමන් කළ නොහැකි ආකාරයට ගැටලුවක් ඔබට ඇතිවන්න පුළුවන්. ඒ ගැටලුව විසඳන්නේ නැතිව ඔබට හතරවෙනි පියවරට යන්න කිසිසේත්ම බෑ. ඒ නිසා මම ඔබට වෙනත් රූබික් කැටයක් ආශ්‍රයෙන් පෙන්වන්නම් ඒ ගැටලුව කුමක්ද සහ එය විසඳාගෙන ඉදිරියට යා යුතු ආකාරය. දැන් ඔබට මේ කැටේ පේනවා ඇති මේක වෙනත් කැටයක්. ඒකේ අපි යටිපැත්ත හදාගත්තා සුදු පැත්ත. පළවෙනි පේලිය සම්පූර්ණ වෙලා තියෙන්නේ. දෙවෙනි පේලිය ඔබට පේනවා ඇති මෙන්න මේ කොටු දෙක සම්පූර්ණ වෙන්න ඕන. මේ තැඹිලි පාට පැත්ත සම්පූර්ණයි, කොළ පාට පැත්ත සම්පූර්ණයි. රතු පාට පැත්තේ මෙතන එක කොටුවක් සම්පූර්ණ වෙන්න ඕන. නිල් පාට පැත්තේ මේ එක කොටුවක් සම්පූර්ණ වෙන්න ඕන. එතකොට අපිට මේ උඩ මේ කැට කොටු හතරෙන් මේව පුරවන්න ගේන්න මෙතන කිසි විදියක් නැහැ. ඒ ගැටලුව මෙතන මතුවලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබට පේනවා ඇති මෙතන තැඹිලි කොටුවත් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා කහ පාට. නිල් පාට කොටුවත් එක්ක කහ පාට මිශ්‍ර වෙලා තියෙනවා. මේ කොළ පාට කොටුවත් එක්ක කහ පාට මිශ්‍ර වෙලා තියෙනවා. ඊළඟට මේ රතු පාට කොටුවත් එක්ක කහ පාට මිශ්‍ර වෙලා තියෙනවා. මං කිව්වා ඔබට මතක ඇති කහ පාට මිශ්‍ර වුණොත් අපිට ඒ කොටු මේ දෙවෙනි පේලියට ගේන්න බෑ. දැන් ඒ ගැටලුවට අපි මුහුණ දීලා තියෙන්නේ. අයි බලමු කොහොමද ඒක විසඳ ගන්න ඕන කියලා. ඒක හරි සරලයි. මේ වගේ ගැටලුකාරී අවස්ථාවක් ආවම ඔබට කරන්න තියෙන්නේ මේ කැටේ ඕනම පැත්තක් හරවගෙන දකුණත් නීතිය එකපාරක් කරන්න. දැන් මම දකුණත් නීතිය එකපාරක් කරා. ඊළඟට කැටේ වම් පැත්තට හරවලා වමත් නීතිය එකපාරක් කරන්න. මොන දැන් ඔබට පේනවා ඇති මෙන්න මේ කැටේ දැන් මේ කොටුව දැන් හරි ගිහිල්ලා තියෙන්නේ. මේ රතු පාටයි නිල් පාටයි කහ පාට එතනින් ඉවත් වෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේක අදාළ දැනට යවන්න මේ රතු පාට කොටුව මෙතෙන්ට. ඒකෙදි මතක ඇති මම කිව්වා ඒ රතු පාට කොටුවත් එක්ක අදාළ කොටුව පාට නිල් පාට
ඒ නිල් පාටට අදාළ පැත්තට මේක හරවන්න ඕනේ. මේ මූලස්ථාන පැත්තට හරවන්න ඕනේ. දැන් මෙතන මේ නිල් පාට ඒ සමාන වෙලා තියෙනවා. මේ රතු පාට කැටේ අපි මෙතෙන්ට යවන්න ඕන. එතෙන්දී අපි කරන්නේ මතක ඇති මම කිව්වා මේ යවන පැත්තට විරුද්ධ දිශාවට මේ රතු කැටේ යවන්න ඕනේ. දැන් අපි මේ රතු පාට කැටේ ගේන්නේ මෙතෙන්ට. හැබැයි අපි මෙහෙම තිබිච්ච එක අපි විරුද්ධ දිශාවට ඇරෙව්වා මේ රතු පාට කොටුව. ඊළඟට අපි කරන්නේ මේ රතු පාට පැත්තට නිසා මේක මේ රතුවේ ගෙන්නේ මේ දකුණු පැත්තට නිසා අපි දකුණත් නීතිය එකපාරක් කරනවා. කළා ඒ රතු පාට පැත්ත නිසා අපි හදන්නේ ඒ සම්පූර්ණ කරන්නේ රතු පැත්ත මූණට හරවගෙන අපි මූණ දිශාවට හරවගෙන වමත් නීතිය එකපාරක් කරන්න. හොඳද ඔබට පේනවා ඇති ඒ රතු පාට කොටුව මෙතෙන්ට ආවා. දැන් ඊළඟට ඒකම නිල් පාට පැත්තේ කොටුවත් සම්පූර්ණ වුණා. ඒ කොටුව සම්පූර්ණයෙන්ම මෙතෙන්ට ආවා. දැන් දෙවෙනි පේලියත් සම්පූර්ණයි. දැන් සුදු පාට පැත්ත සම්පූර්ණයි. යට පැත්ත පළවෙනි පේලිය ඉබේටම සම්පූර්ණ වුණා. ඔබට මතක ඇති. දැන් දෙවෙනි පේලියේ ගැටලුව විසඳුණා. ඒකට මම ආයි මතක් කරන්නම්. කැටේ ඕන පැත්තකට ඒ ගැටලුව ඔබට මතුවෙච්ච අවස්ථාවේදී කැටේ Tamanට අවශ්‍ය ඕනම පැත්තකට Tamanගේ දිශාවට හරවගෙන දකුණත් නීතිය එකපාරක් කරන්න. ඊළඟට කැටේ වම් පැත්තට හරවලා වමත් නීතිය එකපාරක් කරන්න. එතකොට මෙයාර කහ පාට නැති වෙනවා. නැති වෙලා ඒ පාට දෙකකින් කහ පාට නැති පාට දෙකකින් මේ අදාළ කොටුව සම්පූර්ණ වෙනවා. එතකොට ඒක පුළුවන් අර මම කලින් පෙන්නපු විදිහට ඒ අදාළ තැනට යවන්න. මම හිතන්නේ ඔබට ඒක පැහැදිලි ඇති. මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා මගේ වීඩියෝව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා ෂෙයා කරන්න කියලා. දැන් අපි මම ගැටලුව විසඳපු කැටේ ගත්තොත් නැවත සරක් අපි දැන් ඒ ගැටලුව විසඳලා දෙවෙනි පේලිය සම්පූර්ණ කරලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් ඊළඟ පියවරට යන්න. හතරවෙනි පියවරට. ඒ හතරවෙනි පියවරට යන්න අවශ්‍ය ඒ තුන්වෙනි පේලියේ දෙවෙනි පේලියේ තිබුණ ගැටලුව අපි විසඳුවා. ඊට පස්සේ අපිට පුළුවන් හතරවෙනි පියවර සම්පූර්ණ කරන්න. හොඳයි මම දැන් හිතනවා තුන්වෙනි පියවර දක්වා කැටය හැසිරවිය යුතු ආකාරය පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක් ඇති කියලා. ගැටලුකාරී අවස්ථාවත් විසඳගෙන දෙවෙනි පේලියත් සම්පූර්ණ කරගත්ත විදිය තුන්වෙනි පියවර ඒ දක්වා ඔබට කැටය සෑදීම සඳහා අවශ්‍ය කරන අවබෝධය ඇති කියලා මම දැන් බලාපොරොත්තු වෙනවා. මගේ ඊළඟ වීඩියෝවෙන් ඒ කියන්නේ තුන්වෙනි වීඩියෝවෙන් මම බලාපොරොත්තු වෙනවා හතරවෙනි පියවරේ සිට හත්වෙනි පියවර දක්වා ඒ කියන්නේ අවසාන පියවර දක්වා රූබික් කැටය හසුරුවා එය නිවැරදිව සම්පූර්ණ කළ යුතු ආකාරය පිළිබඳව විස්තරාත්මකව පැහැදිලි කරන්න. ඔබට සමහර විට හිතෙනවා ඇති මගේ වීඩියෝ වල කාලය දිග වැඩි කියලා. නමුත් මගේ අපේක්ෂාව වන්නේ සෑම පියවරක්ම විස්තරාත්මකව පැහැදිලි කරලා ඔබට නිවැරදි අවබෝධයක් ලබා දෙන්න. පියවරෙන් පියවර විස්තරාත්මකව පැහැදිලි කරන්නේ නැතිව ඉතා වේගයෙන් පියවර 7 සම්පූර්ණ කරන ආකාරය සහ දකුණත් සහ වමත් නීති දෙක හැසිරවිය යුතු ආකාරය ඔබට ඉදිරිපත් කළහොත් මම හිතනවා ඔබගේ මනසේ අවුල්කාරී ස්වභාවයක් ඇති වෙයි කියලා. ඒ කියන්නේ ඔබට එය ධාරණය කරන්න අපහසු වේවි කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා විස්තරාත්මක ඉදිරිපත් කිරීම ඔබට ප්‍රයෝජනවත් වෙයි කියලා. හොඳයි ඉතිරි පියවර 4 සම්පූර්ණ කරන ආකාරය පිළිබඳව මගේ තුන්වන වීඩියෝවෙන් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.